2024 ඕලෙවල් මූල ප්‍රකාශන ගාන සාරදාගේ සිල්ලර වෙළඳ ව්‍යාපාරයේ 2024 12/31 දිනට ශේෂ පිරිසුම පහත දැක්වේ. හරි. ඔයාලට ඊළඟ අවුරුද්දේ තියෙන විභාගවලත් ඔයාලට මේ විදිහටම තමයි ගාන දෙන්නේ. එතකොට ඔයාලා ගාන නිකන් දීපු ගමන් උඩින් බලාගෙන යන්න. ප්‍රාග්ධනය තියෙනවා, තොගය තියෙනවා, 108ක බැංකු ණය තියෙනවා, ණය ගැතියෝ ඉන්නවා, ණය හිමියෝ ඉන්නවා, ගැනුම් තියෙනවා, විකුණුම් තියෙනවා, ගෙන ඒමේ කුලිය තියෙනවා, ගොඩනැගිලි කුලිය තියෙනවා, විකුණුම් සේවක වැටුප් තියෙනවා, විදුලි ගාස්තු තියෙනවා, දුන් වට්ටම් තියෙනවා, ලද වට්ටම් තියෙනවා, බෙදා හැරීමේ රත තියෙනවා, 1 දිනට පිරිවැය, බෙදා හැරීමේ රත වෙන් කිරීම තියෙනවා, ණය පොලී තියෙනවා. ඔයාලට මතකද මෙතන බැංකු ණය තිබ්බා. එතනට අදාළ පොලියකුත් මෙතන දීලා තියෙනවා. ඊට පස්සේ බැංකු ගාස්තු තියෙනවා. යන්ත්‍ර හා උපකරණ තියෙනවා. පිරිවැය දීලා තියෙනවා. මුදල් ශේෂය දීලා තියෙනවා. හරි. මේ වගේ තමයි සාමාන්‍ය මූල ප්‍රකාශන ගානේ මේ ගානේ ෆෝමැට් එක මේ විදිහටම තමයි ඔයාලට දෙන්නේ. හරි. අපි බලමු ඔයාලා ගාන හදන්න කලින් ඉස්සෙල්ලම අමතර තොරතුරු වලට යන්න ඕන. අමතර තොරතුරු වල දීලා තියෙනවා 12/31 දිනට ඉතිරි තොගය 60000ක. කියන්නේ අවසාන තොගය තියෙනවා 60000. ඊට පස්සේ තියෙනවා මාසික ගොඩනැගිලි කුලිය 1000ක. මාසික වාර්ෂික නෙමෙයි මාසික තියෙන්නේ. හරි. ඊට පස්සේ තියෙනවා බෙදා හැරීමේ රත සරල මාර්ග ක්‍රමයට වාර්ෂිකව 108 බැගින් ඡය කළ යුතුය. හරි. ඔයාලා ඉස්සෙල්ලා ගාන දැක්ක ගමන් කරන්න ඕන ඉස්සෙල්ලම ගාන රෝල් කරගෙන ඉන්න. ගානට අනුව නෙමෙයි ඔයාලා සාමාන්‍ය ආකෘතියක් ඔයාලට අපි ගොඩනලා තියෙනවා. ඒ ආකෘතියට ඔයාලා ඒ ආකෘතිය ඔයාලා ඉස්සෙල්ලම දාගන්න. හරි. මෙතන තියෙනවා විකුණුම් තියෙනවා. හරි. මුලින්ම කරන්න ඕන ඔයාලා මේ ඒ කියන්නේ ආකෘතියට උඩින් මේ ව්‍යාපාරයේ නම සහ ඊට පස්සේ ලාභ ප්‍රකාශය උඩින් දාන්න ඕන 2024 12/31 දිනෙන් අවසන් වර්ෂයට ලාභ අලාභ ප්‍රකාශය. හරි. ඔයාලා ඒක අනිවාර්යයෙන්ම ලියන්න ඕන. මොකද ඒකට ලකුණක් හෝ භාගයක් හම්බ වෙනවා. හරි. ඊට පස්සේ අපි බලමු ආකෘතිය. මෙතන විකුණුම් තියෙනවා. ඊට පස්සේ විකුණුම් වලින් අපි අඩු කරනවා විකුණුම් පිරිවැය. ඊට පස්සේ අපි විකුණුම් පිරිවැය හොයා ගන්න ඕන. 1/1 කියන්නේ ආරම්භක තොගයට එකතු කරනවා ගැනුම්. ඊට පස්සේ ගැනුම් වලට තව එකතු වෙන දේවල් තියෙනවා. මම දැක්ක ගාණි තියෙනවා. ඒව එකතු කරලා ඊට පස්සේ අවසාන තොගය අඩු කරනවා. අවසාන තොගය අඩු කරාට පස්සේ එනවා විකුණුම් පිරිවැය. ඊට පස්සේ විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරාට පස්සේ අපිට එනවා දල ලාභය. හරි. ඒ එන දල ලාභයට අපි එකතු කරනවා වෙනත් ආදායම්. හරි. වෙනත් ආදායම් ටික එකතු කරාට පස්සේ ඊට පස්සේ අපිට තියෙනවා වියදම් ටික අඩු කරන්න. පළවෙනියටම තියෙනවා බෙදා හැරීමේ වියදම්, පරිපාලන වියදම්, වෙනත් වියදම්, මූල්‍ය වියදම්. හරි. ඒ වෙනත් ආදායම් එකතු කරලා එන ගානේ මේ වියදම් ටික අඩු කරාට පස්සේ අවසානයේ අපිට එනවා ශුද්ධ ලාභය. හරි. ඒත් එක්කම මූල තත්ත්ව ප්‍රකාශනයේ රූල් කරගන්න. හරි. මේ වගේ තීරු තුනට වගුව දාගත්තා. වග උඩින් අනිවාර්යයෙන් මේක ලියන්න ඕනේ. ඒකට ලකුණු භාගයක් හම්බ වෙනවා. ව්‍යාපාරයේ සාරදාගේ ව්‍යාපාරය 2024 12/31 දිනට මූල තත්ත්ව ප්‍රකාශය. මොකද අපි වත්කම් හිමිකම් වගකීම් වල අගයන් බලන්නේ වර්ෂයේ අවසාන දවසට. හරි. එතකොට අපි තීරු තුනක් මේ විදිහට නම් කරගන්න ඕනේ. පිරිවැයෙන් අඩු වෙනවා සමුච්චිත සය. ඊට පස්සේ පිරිවැයෙන් සමුච්චිත සය අඩු කරාට පස්සේ ඉතුරු වෙන්නේ ධාරණ අගය. හරි. ඊට පස්සේ ජංගම වත්කම්. ජංගම නොවන වත්කම්, ජංගම වත්කම්. ඊට පස්සේ මුළු වත්කම්. මේ දෙකේ එකතුව මුළු වත්කම් කියලා මෙතනට ගන්න. හරි. ඊට පස්සේ හිමිකම් හා වගකීම් බලනවා. ආරම්භක ප්‍රාග්ධනය තියෙනවා. ඒකට එකතු කරන වර්ෂයේ අපි අර ඉස්සෙල්ලා ගත්තු ප්‍රකාශයෙන් ශුද්ධ ලාභය ගැනිලි තියෙනවා නම් ගැනිලි අඩු කරනවා. ඊට පස්සේ ජංගම නොවන වගකීම්, ජංගම වගකීම්. හරි. ඒ ටික හරි. දැන් අපිට තියෙන්නේ ගාන හදන්න පටන් ගන්නවා. ඔයාලා මුලින්ම පටන් ගන්න ඕන අමතර තොරතුරු වලින්. බලමු අමතර තොරතුරු ටික. පළවෙනි එක අපි ගුවා 12/31 දිනට ඉතිරි තොගය. හරි ලේසි එක. ඒ කියන්නේ ඉතිරි තොගය අවසාන තොගය. ඒක අපි තැන් දෙකකට එනවා. මෙතන අපි ලියලම තියෙනවා
මෙතන අවසාන තොගය කීයද? 60,000යි. ඒක අඩු වෙන්න ඕන. ඒ වගේම ඒක අපිට අපි දන්නවා වත්කමක්. ඒක තොගය කියලා ජංගම වත්කම් වලට එනවා කීයද? 60,000ක්. හරි. ඒක ලේසි. ඒක දාගත්තා. ඊට පස්සේ ඒ අමතර තොරතුරත් ඉවරයි. හරි. දෙවෙනි එක බලමු. මාසික ගොඩනැගිලි කුලිය රුපියල් 1000කි. කියන්නේ මාසික ගොඩනැගිලි කුලිය තමයි රුපියල් 1000ක් කියන්නේ මෙතන. හරි. ඔයාලා දන්නවා අපි හදන්නේ මාසෙකට නෙවෙයි මේක වර්ෂයකට. අපි මුලින්ම කෝනේ දිනෙන් අවසන් වර්ෂය සඳහා කියලා. එතකොට අපි හොයාගන්න අපිට අදාළ වෙන්නේ එයාලා කීයක් ගෙව්වත් නැතත් වර්ෂයට අදාළ වියදම තමයි. අපි මතකනේ උපචිත වියදම් කියලා ගැලපිල්ල ඉගෙන ගත්තා. ඒතර ඒ උපචිත වියදම් කියන ගැලපිල්ල අපි ඉගෙන ගත්තා. මුදලින් ගෙවපු ගාන නෙමෙයි අපිට වැදගත් වෙන්නේ වර්ෂයට අදාළ ගාන. එතකොට මෙතන දීලා තියෙනවා මාසික ගොඩනැගිලි කුලිය 1000යි කියලා. එතකොට ඔයාලා දන්නවා මාස කීයක් තියෙනවද අවුරුද්දට? මාස 12ක් තියෙනවා. බලමු. මාසිකව 1000යි. හරිද? හරි. ඊට පස්සේ මාස 12ක් තියෙනවා. ඊට පස්සේ අවුරුද්දට අදාළ ගොඩනැගිලි කුලිය කීයද? 12000යි. හරි. අපි බලමු ගොඩනැගිලි කුලිය ගොඩනැගිලි කුලිය වලට අදාළ වෙන මොකුත් මේක දීලා කියලා. අන්න මෙතන තියෙනවා ගොඩනැගිලි කුලිය කියලා තියෙනවා රුපියල් 10000. ඒ කියන්නේ මෙතන ශේෂ පිරිසුමේ මෙයාලා දීලා තියෙන යාලා මුදලින් ගෙවුව ගන්න. එතකොට යාලා මුදලින් ගෙවලා තියෙන්නේ රුපියල් 10000යි. එතකොට අපි ඉගෙන ගත්තා උපචිත පදනමට අනුව උපචිත සංකල්පයට අනුව වර්ෂයට අදාළ ටික තමයි අපි දාන්නේ. එතකොට මෙයා අපි වර්ෂයට අදාළ. එතකොට මේ 12000 අපි දානවා කෙලින්ම ලාභ ප්‍රකාශයට. හරි. මේක තමයි මෙයාලා ගෙවලා මුදලින් ගෙවපු ගාණ. මේ මුදලින් ගෙවපු ගාණ. එතකොට අපිට වැදගත් වෙන්නේ මුදලින් ගෙවපු ගාණ නෙවෙයි. එතකොට අවසාන දිනටත් මෙයාලා මුදලින් ගෙවලා තියෙන රුපියල් 10000යි. එතකොට වර්ෂයට අදාළ ටික තමයි 12000. එතකොට මෙයාලා තව කීයක් මුදලින් ගෙවන්න ඕනද? තව රුපියල් 2000ක් ගෙවන්න ඕනේ. එතකොට මේක ගෙවිය යුතුයි. අපි ඉගෙන ගත්ත උපචිත වියදම්. ඒ කියන්නේ ගෙවිය යුතු වියදම්. හරිද? ගෙවිය යුතු වියදම් තියෙනවා. එතකොට තව රුපියල් 2000. එතකොට මේක අපිට මොකද්ද? වගකීම. හරිද? තේරුණාද ඒක? හරි. අපි ඒක දාගමු අදාළ තැන් වලට. එතකොට මේක අපි දන්නවා මේක ලාභ ප්‍රකාශයේ වියදමක් විදිහට දක්වනවා. මොකද වර්ෂයට අදාළනේ. හරි. අපි ඒක ඉස්සෙල්ලම දාමු. එතකොට ගොඩනැගිලි කියන්නේ පරිපාලන වියදම. එතකොට මෙතන ලියනවා ගොඩනැගිලි කුලිය. කුලී කියලා රුපියල් 12000ක් දානවා. හරි. එතකොට අපි කිව්වා 12000 හරි. එතකොට මෙතන තියෙනවා ගෙවන්න ඕන ගාණක්. මේ කියන්නේ වගකීම රුපියල් 2000ක වගකීමක් ඇති වුණා. මොකද රුපියල් 12000 ගෙවන්න ඕන එකට ගෙවලා තියෙන්නේ 10000. එතකොට මේ රුපියල් 2000 අපිට වගකීම. අපි ඒක දානවා වගකීම් වලට. වගකීම් කියන්නේ මේක කෙටි කාලීන වගකීමක් ඉඳ ජංගම වගකීමක් විදිහට තමයි අපි හඳුන්වන්නේ. ණය හිමියව આવොත් එහෙම දාන්න ඕන හින්දා අපි ඒකට ඉඩ තියලා මෙතනින් දානවා ගෙවිය යුතු කුලී කියලා. ගෙවිය යුතු කුලී තියෙනවා 2000. හරි. එතකොට ඒ ගැලපිල්ලත් ඉවරයි. අපි අනිවාර්යෙන් මේ ශේෂ පිරිසුමෙන් ගත්ත ඒවට කොයි වෙලෙත් හරියක් දාන්න ඕන. මොකද නැත්තම් ඔයාලට ඒක අතපසු වෙන්න පුළුවන්. ඒක හින්දා දැන් මම මෙතනදී දාන්නේ අපිට ආයි සාකච්ඡා කරන්න ඕන හින්දා ඔයාලා අනිවාර්යෙන් මේ අගයන් පේපරේ කරනකොට ගද්දි ඒකට පොඩි හරියක් දාගන්න එක ගත්ත කියලා. දැන් අපි ගත්තේ මොකද්ද? මෙතන ගොඩනැගිලි කුලියනේ. ගොඩනැගිලි කුලිය වලට මෙන්න මේ වගේ චූටි හරියක් දාගන්න. හරිද? එතකොට අපිට ඒක ගත්ත කියලා පේනවනේ. හරි. ඊට පස්සේ ඊළඟ එකට යනවා. වැදගත්ම ගැලපිල්ල ෂෙයා. අපි ඔයාලට ෂෙයා කරා ලේසියටම මේ කියන්නේ පහසු වෙන ෂෙයා ගණන් හැදුව ගොඩක්. දැන් මේක ලේසි. බෙදා හැරීමේ රට සරල මාර්ග ක්‍රමයට වාර්ෂිකව 108 බැගින් ෂෙයා කළ යුතුය. ඒ කියන්නේ අවුරුද්දට 108 බැගින් ෂෙයා කළ යුතුය බලන්න. අපි බලමු. අපි දන්නවා ප්‍රතිශතයක් දුන්නොත් අපි ඒක ෂෙයා කරන්නේ පිරිවැයට.
හරිද? බලමු පිරිවැය කීයක් තියෙද කියලා. බෙදා හැරීමේ රත තියෙනවා. අන්න මේක එක දිනට පිරිවැය තියෙනවා ලක්ෂ 4යි. ලක්ෂ 4ක් තියෙනවා බෙදා හැරීමේ රතවල පිරිවැය. හරිද? එතකොට මෙයාලා කියනවා වාර්ෂිකව 100ට 8 බැගින් ෂෙයා කරනවලු. නේද? ඔයාලට මෙහෙම පාදු නම් මෙහෙම ගෙලින්ම ගන්න පුළුවන්. 100ට 8. එතකොට මේ බිංදුව දෙකට මේ බිංදුව දෙක කැපුණා. එතකොට 4 වරක් 8. 8 වරක් 4 32යි. එතකොට මේ බිංදුව තුන මෙහෙම දැම්මා. එතකොට එනවා වාර්ෂිකය රුපියල් 32000ක් එනවා. හරිද? හරි. එතකොට අපි දන්නවා මේ ෂෙයා කොයි වෙලෙත් අපිට වියදම. මේක බෙදා හැරීමේ රතනේ. එතකොට අපි මේක දාන්නේ බෙදා හැරීමේ වියදම් වලට. හරිද? අපි ඒක ඉස්සෙල්ලා දාලෙමු හොයාගත්තු එක. කො බෙදා හැරීමේ වියදම්. බෙදා හැරීමේ වියදම් වල රතෂය කීයක් ආවද? 32000ක් ආවා. වර්ෂයට අදාළ වියදමනේ. හරි. ඊට පස්සේ අපි මේක මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට දාන්න ඕන. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට දාද්දී අපිට නිකන් දාන්න බෑ. මොකද මෙතන ගිණුමක් වෙනම ඇවිල්ලා තියෙනවා. බෙදා හැරීමේ රතෂය වෙන් කිරීම හොඳට දින බලන්න. 1 දිනට. ඒ කියන්නේ ආරම්භක දිනට 64000යි කියලා. හරිද? ඒ කියන්නේ දැන් මේකනේ අපේ මේක හොඳට අහගන්න. මේක වැදගත්. මේකනේ අපේ කාලා පරිච්ඡේදය. මේ 2024 අවුරුද්දේ මේ දවස තමයි 1.1 මේ අවසාන දවස 12.31. හරිද? හරි. මෙයාලා කියනවා මේ දවසට කියන්නේ ආරම්භක දවසට බෙදා හැරීමේ රතෂය වෙන් කිරීම. කියන්නේ මේක සරලව මේ බෙදා හැරීමේ රතෂය වෙන් කිරීම කියන්නේ මෙයාලා මේ දක්වා මේ රතය ෂෙයා කරපු ගාණ. කියනවා රුපියල් 64000ක කියලා. හරිද? ඒ කියන්නේ මේ දක්වා ෂෙයා කරපු ගාණ. අපිට මේක ඔන්න සරලව ගන්න පුළුවන්. අවුරුද්දට කීයක් ෂෙයා වෙලාද? ෂෙයා වෙනවද? රුපියල් 32000. එතකොට මෙතන 64000ක් කියන්නේ මෙයාලා අවුරුදු දෙකක් කලින් ෂෙයා කළා. 32000යි 64000යි. එතකොට අපි ගාණ හදන්නේ කවද්ද? මේ 12.31 කියන දවසට. එතකොට මේ අවුරුද්දත් මේකේ ෂෙයා ටික මේකට එකතු වෙන්න ඕනේ. එතකොට 64000ට තව කීයක් එකතු වෙන්න ඕනේ? 32000ක් එකතු වෙන්න. එතකොට වර්ෂයේ අවසාන දවසට ෂෙයා වෙන් කිරීම කීයක් තියෙනවද? එතකොට 96000ක් එනවා. මේ ආරම්භක දවසට ෂෙයා වෙන් කිරීම මේ අවසාන දවසට ෂෙයා වෙන් කිරීම. මේ අවුරුද්දේ ෂෙයා ටිකත් එකතු වෙන්න ඕනේ. එතකොට තමයි මේ අවුරුද්දේ අවසානයේ ෂෙයා වෙන් කිරීම එන්නේ. අපි මේ ටිකටම කියනවා සමුච්චිත ෂෙයා කියලා. සමුච්චිත ෂෙයා. හරිද? දැන් අපි සමුච්චිත ෂෙයා හොයාගත්තා. දැන් අපිට ලේසි මූල තත්ත්ව ප්‍රකාශයට දාගන්න මේක. හරි. අපි දන්නවා බෙදා හැරීමේ රත කියන්නේ අපිට වත්කමක්. ඒ කියන්නේ ජංගම නොවන වත්කමක්. එතකොට අපි ඒක දානවා මෙතනට බෙදා හැරීමේ රත කියලා. බෙදා හැරීමේ රත. උදේට පිරිවැය තිබ්බ කීයක්ද? ලක්ෂ 4ක්. හරි. පිරිවැය ලක්ෂ 4යි. ඊට පස්සේ මේ තමයි පිරිවැය අපි හොයලා. ඊට පස්සේ සමුච්චිත ෂෙයා. මෙතන තියෙනවා සමුච්චිත ෂෙයා දාන්න. හරිද? අපි සමුච්චිත ෂෙයා ටික හොයාගත්තා. කොහොමද? වර්ෂ ආරම්භයේ තිබිච්ච ෂෙයා වෙන් කිරීමට මේ අවුරුද්දේ අදාළ ෂෙයා ටිකත් එකතු කරා. එතකොට එනවා වර්ෂ අවසානයේ. මොකද අපි මේ ගාන හදන්නේ අවසාන දිනට. ඒකේ හින්දා අපි අවසාන දවසට අගය තමයි හොයාගන්න ඕනේ. එතකොට අපිට අවසාන දවසට සමුච්චිත ෂෙයා ආව කීයක්ද? 96000. හරි. ඊට පස්සේ අපිට මෙතන 96000යි 96. එතකොට ලක්ෂ 4න් 96000ක් අඩු කරාට පස්සේ අපිට එනවා වර්ෂයේ අවසානයේ ධාරණ අගය. මොකද අපිට ඒක තමයි වැදගත්. එතකොට 3,40,000ක් එනවා ධාරණ අගය. හරි. ඔන්න අමාරුයි කිව්ව ගැළපෙilla ලේසියෙන්ම කරා. හරිද? හරි. මෙතන ඔයාලට බලලා අදහසක් ගන්න පුළුවන් ඒක. හරිනේ. හරි. අපි දැන් යන් ආයි ගානට. එතකොට ෂෙයා ගැළපෙillත් ඉවරයි.
අමාරු ගැළපිලි මෙතන අපි දෙකක් කතා කරා. ෂය ගැළපිල්ලයි තොර උපචිත වියදම් කියන්නේ ගෙවිය යුතු වියදම්. හරි. දැන් තියෙන්නේ අපිට ගාන පිළිවෙලට ශේෂ පිරිස්සම පිළිවෙලට දැන් බලාගෙන අගයන් දැන් අපි අගයන් වෙනස් වෙන්න ඕන තැන් හදාගත්තා. දැන් තියෙන්නේ අපිට පිළිවෙලට බලාගෙන එන්න උඩ ඉඳලා. හරි. දැන් බලමු උඩින්ම තියෙනවා මොකද? ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය තියෙනවා කීයද? 4,55,000. ඒ කියන්නේ ආරම්භක ප්‍රාග්ධනය මෙයා කියන්නේ. මොකද ප්‍රාග්ධනයට මේව ගලපලා නැහැනේ, ලාභයක් හොයලා නැහැනේ. ඒකින්ද අපි ඒක දානවා ප්‍රාග්ධනය කියන තැනට. කීයද? ප්‍රාග්ධනය තිබ්බ 4,55,000. ප්‍රාග්ධනය 4,55,000යි. හරිද? ඒක ලේසි. දැන් බල දාගෙන යන්න තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා 1.1 තොගය. දැන් අපි අවසාන තොගය දැම්ම. දැන් තියෙන්නේ ආරම්භක තොගය 58,000. හොඳට මතක තියාගන්න. ඔයාලා ගද්දි පොඩි හරියක් දාලා ගන්න. නැත්තම් මග ඇරෙනවා. හරිද? ආරම්භක තොගය ඉන්නේ අපිට විකුණුම් පිරිවැය හොයද්දී ආරම්භක තොගය කීයද? 58,000යි. ඔයාලට මේක ඕනනම් පළවෙනි තීරුවට දාලා හදන්න පුළුවන්. මෙහෙම හැදුවා ලේසි. ඒතකොට අපිට පළවෙනි තීරුවේ මේ ගැනුම් වලට අදාළ ටික එකතු කරලා ඒ ටික මේ පැත්තට ගන්න පුළුවන්. නැත්නම් ඔයාලට කෙලින්ම මේ තීරුවේම පළවෙනි තීරුවේම හදලා විකුණුම් පිරිවැය ගන්න පුළුවන් මේ පැත්තට. හරි. ආරම්භක තොගයක් දැම්ම. ඊට පස්සේ තියෙනවා 108ක බැංකු ණය. අපි දන්නවා බැංකු ණය කියන්නේ මේ අවසාන දවර 50,000ක බැංකු ණයක් තියෙනවා. බැංකු ණයක් කියන්නේ අපිට ජංගම නොවන අපි දන්නවා 50,000 කියන්නේ අපිට ජංගම වගකීම කියන්නේ දිගු කාලීන වගකීම. හරි. ඊට කලින් අපිට තියෙන මේක 108ක කතාවක් කියනවා. අපි හොඳටම දන්නවා බැංකු ණය ඉස්සරහින් 108ක් දානවා කියන්නේ ඒක පොලිය. කියන්නේ මේ 50,000ට එයාලා අපෙන් 108ක වාර්ෂික පොලියක් ගන්නවා. හරි. අපි බලමු 58,000. 58,000යි හරිද? 58,000යි. සෝරි. බැංකු ණය දීලා තියෙනවා 50,000ක්. එතකොට 50,000ට 108ක් වාර්ෂික පොලිය දීලා තියෙනවා අපිට. අපි බලමු 50,000ට 108ක් කීයද කියලා. 50,000ට වැඩි කරනවා එතකොට අපිට එනවා 4,000ක්. ඔයාලට මෙහෙම ගන්නත් පුළුවන් 108 බැලුවා. එතකොට මේ බිංදු දෙකට මේ බිංදු දෙක බැලුවා 500 වට 4,000යි. එහෙම ගන්නත් පුළුවන්. හරිද? හරි. එතකොට වර්ෂයට අදාළ පොලි වියදම කීයද එතකොට? 4,000යි. අපිට මුදලින් ගෙවපු ගාන වැඩක් නෑ. අපිට වර්ෂයට අදාළ 4,000යි. අපි ඒක දාගමු 4,000යි කියලා වියදම් වලට. අපි දන්නවා ණය පොලි කියන්නේ මූල්‍ය වියදමක්. ණය පොලි කියලා 4,000ක් එනවා. එතකොට මෙතනත් ණය පොලි කියලා තියෙනවා රුපියල් 2,000ක්. ණය පොලි කියලා 2,000ක් තියෙනවා. මේ 2,000 කියන්නේ මේ කට්ටිය මුදලින් ගෙවපු ගාන. එතකොට මුදලින් මෙයාලා රුපියල් 2,000යි මේකට ගෙවලා තියෙන්නේ. හරිද? ඒ වුණාට වර්ෂයට අදාළ 4,000යි. මුදලින් ගෙවලා තියෙන්නේ 2,000යි. මේක මුදලින් ගෙවුවා. ඒතර වර්ෂයට අදාළ 4,000යි. එතකොට මෙතන තව කීයක් ගෙවිය යුතුද? 2,000ක් ගෙවිය යුතුයි. එතකොට මේක අපිට මොකද්ද? වගකීම. ගෙවිය යුතුයි 2,000ක්. එතකොට අපි දන්නවා ඒ ගෙවිය යුතු 2,000 දාන්නේ අපි කොහෙටද? කලිනුත් අපි ගෙවිය යුතු වියදමක් දැම්මනේ. ගෙවිය යුතු පොලි. ගෙවිය
යුතු පොලි කීයද 2000යි. හරි. එතකොට බැංකු ණය කතන්දර ඉවරයි. එතකොට අපි දන්නවා මේ 50000 කියන්නේ අපිට මොකද්ද? ජංගම නොවන වගකීම. එතකොට අපි ඒක මූල තත්ත්ව ප්‍රකාශයේ ජංගම නොවන වගකීම ඉස්සරහා බැංකු ණය කියලා කීයද? 50000ක් දානවා. ඔයාලා හොඳට මතක තියාගන්න මේකේ මේ අවසාන ඒ කියන්නේ අවසාන ශේෂය දාලා තියෙන. ඒතකොට සමහරක් ළමයි මේක මේ ගෙව්වා කියලා මේ බැංකු ණයෙන් මේ ඒ ගාන අඩු කරනවා. එතකොට ඒක අඩු කරන්න එපා. මෙයාලා දීලා තියෙන මේ වටිනාකම. අපි ඊළඟ එක බලමු. ණය ගැතියෝ. ණය ගැතියෝ ඉන්නවා 45000. ණය ගැතියෝ කියන්නේ අපිට මොකද්ද? වත්කම. ජංගම වත්කම. ණය ගැති. ණය ගැතියෝ කීයක් ඉන්නවද? 45000. හරියට දැම්ම ගත්තා. 45000යි. හරි ඒකත් හරි. ඊට පස්සේ තියෙනවා ණය හිමියෝ. ණය හිමියෝ ඉන්නවා 51000. ණය හිමියෝ කියන්නේ අපිට වගකීමක්. ණය හිමි 51000යි. ඊට පස්සේ ගැනුම් තියෙනවා 375000. ගැනුම් මෙතන 375000යි. අපිට ගැනුම් වලට තව එකතු වෙන්න ඕන දේවල් තිබ්බොත් මේකට එකතු කරලා කෙලින්ම ගැනුම් මේ පැත්තට ගන්න. නැත්නම් ගැනුම් විතරක් තිබ්බොත් මේ පැත්තට දාලා මෙතනින්ම ගන්න පුළුවන්. හරි. අපි බලමු ගැනුම් වලට. ඊට පස්සේ තියෙන්නේ මොනවද කියලා? විකුණුම් තියෙනවා. විකුණුම් තියෙනවා 590000. ඒක හරියට දාලා ගත්තා. 590000යි. ඊට පස්සේ තියෙනවා ගෙන ඒමේ කුලි 22000යි. ගෙන ඒමේ කුලි අපි දන්නවා ගැනුම් වලට එකතු වෙනවා. ගෙන ඒමේ කුලි. ගෙන ඒමේ කුලි තියෙනවා 10000ක්. හරි. ගෙන ඒමේ කුලිත් ඉවරයි. 22000ක් තියෙන්නේ. මේකට හරියට දාලා 22000යි. 22000යි. හරි. ඊට පස්සේ තියෙනවා ගොඩනැගිලි කුලි. අපි ඒක ගත්තා. මතකනේ ඔයාලට. ඊට පස්සේ තියෙනවා විකුණුම් සේවක වැටුප්. රුපියල් 90000යි. 90000ක විකුණුම් සේවක වැටුපක් තියෙනවා. එතකොට විකුණුම් සේවක වැටුපක් කියන්නේ විකුණුම් කියලා දීමේ අපි දන්නවා බෙදා හැරීම සම්බන්ධ වියදමක්. එතකොට අපි ඒක දානවා බෙදා හැරීමේ වියදම් වලට සේවක වැටුප්. සේවක වැටුප් කියලා කීයක් තියෙද? විකුණුම් සේවක වැටුප් 90000යි. හරි ඊළඟ එක බලමු. විදුලි ගාස්තු 50000යි. විදුලි ගාස්තු කියන්නේ අපි දන්නවා පරිපාලන වියදම 50000ක් තියෙනවා. විදුලි ඔයාලා වචන පුළුවන් තරම් කෙටියෙන් ලියන්න. මොකද මේ අපිට වෙලාව ඉතුරු කරගන්න ඕන. හරි. ඊට පස්සේ තියෙනවා දුන් වට්ටම්. දුන් වට්ටම් තියෙනවා 12000. දුන් වට්ටම් කියන්නේත් අපිට බෙදා හැරීමේ වියදමක්. විකුණද්දී අපි දෙන වියදම. ඒකින්ද ඒක බෙදා හැරීමේ වියදමක් විදිහට දුන් වට්ටම් කියලා දානවා. දුන් වට්ටම් තියෙනවා කීයක්ද? දුන් වට්ටම් 12000ක්. හරි. ඊළඟට තියෙනවා ලද වට්ටම්. ලද වට්ටම් තියෙනවා 15000ක්. ලද වට්ටමක් කියන්නේ අපිට ආදායමක්. එතකොට ඒක වෙනත් ආදායම යටතේ ලද වට්ටම් කියලා කීයක් තියෙද? ලද වට්ටම් තියෙනවා 15000යි. ඒක අපි දෙවෙනි තීරුවේ දාගන්නවා. හරි. ඊට පස්සේ තියෙනවා බෙදා හැරීමේ රත. ඒක අපි ගත්තා. බෙදා හැරීමේ රත ෂෙයා වෙන් කිරීම ඒකත් ගත්තා. ණය පොලි කියන එක ඒකත් ගත්තා.
බැංකු ගාස්තු තියෙනවා. ඊට පස්සේ බැංකු ගාස්තු තියෙනවා 1500ක්. බැංකු ගාස්තු කියන්නේත් අපිට මූල්‍ය වියදම. බැංකු ගාස්තු තියෙනවා 1500. හරිද? ඊට පස්සේ තියෙනවා යන්ත්‍ර හා උපකරණ එක දිනට පිරිවැය 1,50,000යි. එතකොට මෙතන මේ වත්කමක් දුන්නට අපිට මේක ෂෙයා කරන්න කියලා නෑ. කියන්නේ ෂෙයා කරන්න කියනවා නම් අඩුම ෂෙයා ප්‍රතිශතයක් හරි දෙනවා. එතකොට අපි හිතනවා මේක අපි ෂෙයා කරන්න ඕනේ නෑ. එතකොට නමුත් අපි මේක වත්කමක් විදියට දක්වන්න ඕනේ. එතකොට මෙතන තියෙනවා යන්ත්‍ර හා උපකරණ කියලා 1,50,000. එතකොට යන්ත්‍ර හා උපකරණ තියෙනවා 1,50,000. එතකොට ෂෙයක් නෑ, අපිට ෂෙයා කරන්න කියලා නෑනේ. එතකොට ධාරණගයත් වෙන්නේ 1,50,000ම. අපිට ෂෙයා ප්‍රතිශතයක් දුන්නා නම් අපි අනිවාර්යෙන් ෂෙයා කරන්න ඕන. ෂෙයා කරන්න කිසිම තොරතුරක් දීලා නෑ. එතකොට අවසානයේ මුදල් ශේෂය තියෙනවා 9,500ක්. එතකොට අපි දන්න මුදල් කියන්නේ අපිට ජංගම වත්කම මුදල්. එතකොට කීයක් තියෙද මුදල්? මුදල් තියෙනවා 9,500ක්. හරි. එතකොට අපි ඔක්කොම තොරතුරු ටික දැන් දාලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේ ටික එකතු කරගන්න. මුලින්ම අපි ලාභ ප්‍රකාශයෙන් පටන් ගමු. හරි. මෙතන 3,75,000ට 22ක් එකතු වෙන්න ඕන. එතකොට 3,97,000ක් වෙනවා. 3,97,000ක් වෙනවා. හරි. ඊට පස්සේ ඒක ආරම්භක තොගයට එකතු කරන්න ඕන. ආරම්භක තොගේ තියෙනවා 58,000. ඊට පස්සේ එනවා 4,00,000 කීයද? 4,55,000යි. හරි. 4,55,000න් අවසාන තොගය අඩු කරලා එන අගය අපි එහෙම දානවා එහා පැත්තට විකුණුම් පිරිවැය විදියට. 4,55,000න් අඩු කරන්න ඕන අවසාන තොගය 60,000ක්. ඊට පස්සේ එනවා විකුණුම් පිරිවැය විදියට 3,95,000යි. හරි. 3,95,000ක් ආවා. හරි. ඊට පස්සේ මෙතන විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරලා තමයි අපි දල ලාභය මෙතනට ගන්නෙ. බලමු 5,90,000න් අඩු කරනවා 3,95,000. ඊට පස්සේ එනවා 1,95,000. හරිද? ආයි බලන්න 5,90,000න් අඩු වෙන්න ඕන 3,95,000. ඊට පස්සේ එනවා 1,00,000 කීයද? 1,95,000. හරි. ඊට පස්සේ ඒකට වෙනත් ආදායම් එකයි තියෙන්නේ අපිට. ලද වට්ටම් විතරයි ඒක මේ 15,000 මේකට එකතු වෙන්න ඕන. හරිද? ඊට පස්සේ වියදම් ටික වෙන වෙනම අපිට තියෙන එකතු කරලා දෙවෙනි තීරුවට දාගන්න. මෙතන බෙදා හැරීමේ වියදම් කීයද තියෙද? 32,000ක් තියෙනවා. ඊට පස්සේ 90,000ක් තියෙන 12,000ක් තියෙනවා. ඊට පස්සේ ඒ ටික එකතු කරලා දෙවෙනි තීරුවට දාගන්න තියෙන්නේ. බෙදා හැරීමේ වියදම් ටික එනවා 1,34,000යි. හරිද? හරි. ඊට පස්සේ පරිපාලන වියදම් දෙකේ තියෙන්නේ
12000යි 50000යි. එතකොට 62000ක් එනවා. වෙනත් වියදම් මුකුත් නැහැ. ඒතර මූල්‍ය වියදම් දෙකක් තියෙනවා. 1500යි 4000යි. එතනට එනවා 5500. එතකොට මේ වියදම් තුන මුළු වියදම් තුන එකතු කරනවා අපි 1,34,000යි. ඊට පස්සේ 62000ක් තියෙනවා. ඊට පස්සේ 5500ක් තියෙනවා. එතකොට එනවා 2,1500ක් එනවා. 2,1500ක් එනවා. එතකොට මේ මෙතන වෙනත් ආදායම් එකතු කරලා ගත්ත යගේ මුළු වියදම් ටික අපි මොකද කරන්නේ? අඩු කරනවා. එතකොට කීයද? 2,10,000ක් ආවා. වෙනත් ආදායම් එකතු කරාට පස්සේ ඊට පස්සේ අඩු වෙනවා 2,01,500. එතකොට ශුද්ධ ලාභය විදිහට එනවා කීයද? 8,500. හරි. ශුද්ධ ලාභය 8,500ක් එනවනම් ඔයාලගේ ගාන හරි. හරි. ඊට පස්සේ අපි මේ කතන්දරේ ඉවරයි. එතකොට ලාභ ප්‍රකාශය ශුද්ධ ලාභය අපි හොයාගත්තා. හරි. ඊට පස්සේ අපි යමු මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට. හරි. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය අපි මුලින් මේ ගත්තු ශුද්ධ ලාභය අපි දාලෙමු 8,500. අමාරුවෙන් හොයාගත්ත එකනේ. හරි. 8,500. හරි. එතකොට අපි යම් වත්කම් වලට බලමු. අපිට මෙතන වැදගත් වෙන්නේ ළමයි ධාරණ අගය. බලමු ධාරණ අගය කීයක් තියෙද කියලා. අපි මේ අගයන් ටික එකතු කරලා දාමු මෙතන යටි. මෙතන තියෙනවා පිරිවැය කීයක් තියෙද වර්ෂයේ අවසානයේ. එතකොට 4,04යි 1,50,000. එතකොට 5,50,000ක පිරිවැයක් එනවා වර්ෂයේ අවසානයේ. එතකොට ධාරණ අගයනේ අපිට වැදගත්. ඒ අගයනේ අපි දක්වන්නේ. එතකොට ධාරණ අගය එකතුව කීයක් එනවද? 3,04,000යි කීයද? 1,50,000යි. එතකොට එනවා 4,54,000. 4,54,000. 4,54,000ක අගයක් එනවා වර්ෂ අවසානයේ ජංගම නොවන වත්කම් වල එකතුව. හරි. ඊට පස්සේ අපි යන් ජංගම වත්කම් වලට. ජංගම වත්කම් තුනයි තියෙන්නේ. ණය තොගය තියෙනවා, ණය ගැතියෝ තියෙනවා, මුදල් තියෙනවා. එතකොට 60,000ක් තියෙනවා. ඊට පස්සේ 45,000ක් තියෙනවා. ණය ගැතියෝ මුදල් තියෙනවා 9,500. එතකොට එනවා 74,500. 74,500. හරි. 74,500ට එතකොට එකතු වෙන්න ඕන මුළු වත්කම් හොයන්න නම් ජංගම නොවන වත්කම් ටිකේ එකතුව. එතකොට 4,54,000කුත් එකතු වෙන්න ඕන. එතකොට එනවා 5,28,500ක් එනවා මුළු වත්කම් වල එකතුව. මුළු වත්කම් කියන තැන 5,28,500ක් එනවා. ඒ තමයි මුළු වත්කම් වල එකතුව. හරි. හරි. එතකොට අපි බලමු මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ එකතුන් ටික. එතකොට වර්ෂයේ අවසානයේ ධාරණාගේ එකතු වෙනවා. කියන්නේ ජංගම නොවන වත්කම් වල අවසාන ශේෂය එනවා 4,54,000. හරි. ඊට පස්සේ ජංගම වත්කම් වල 60,000, 45,000, 9,000 කියන අගයන් ටික එකතු වෙනවා 1,14,500ක්. හරි. මෙතන එක තියෙන්නේ 1,14,500. එතකොට
4,54,000ට 1,14,500ක තොර වත්කම් දෙක එකතු කරාට පස්සේ වර්ෂය අවසානයේ මුළු වත්කම් වල එකතු වෙනවා 5,68,500. 5,68,500. එතකොට වර්ෂය අවසානයේ මුළු හිමිකම් වල හා වගකීම් වල එකතුව මේ ගානට සමාන වුණොත් අපේ ගාන හරි. අපි බලමු සමාන වෙනවද කියලා. හරි. බලමු. 4,55,000 තියෙනවා අපේ ආරම්භක ප්‍රාග්ධනය. 4,55,000 තියෙනවා ආරම්භක ප්‍රාග්ධනය. 4,55,000යි. ඒකට එකතු වෙනවා අපි අර හොයාගත්ත වාර්ෂික ලාභය 8,500ක් තියෙනවා. එතකොට වර්ෂය අවසානයේ ගැනිලි මුකුත් නැහැනේ අපිට දීලා. ගැනිලි නැහැ. ගැනිලි දුන්නා නම් මේකෙන් මේ එකතුවෙන් ගැනිලි ටික අඩු වෙනවා. එතකොට මේ 4,55,000ට 4,55,000ට 8,500 එකතු කරාට පස්සේ වර්ෂය අවසානයේ හිමිකම එනවා කීයද? 4,63,500. 4,63,500. ඊට පස්සේ බැංකු ණය ජංගම නොවන වගකීම් වලට බැංකු ණය විතරයි තියෙන. ඒකින්ද අපි ඒක දානවා මේ පැත්තට. 50,000යි. එකතු වෙන දේවල් නැහැ නේද? එතකොට ජංගම වගකීම් තියෙන අපිට තුනක් තියෙනවා. ණය හිමියෝ ඉන්නවා, ගෙවිය යුතු කුලී තියෙනවා, ගෙවිය යුතු පොලී තියෙනවා. එතකොට එතන මුළු එකතු වෙනවා 55,000. හරි. එතකොට බලමු මුළු හිමිකම් හා වගකීම්. වගකීම්. මුළු හිමිකම් හා වගකීම් කීයක් එනවද බලමු. මේ ටික එකතුව එතකොට එන්නේ. එතකොට එනවා 4,63,500යි. ඒකට එකතු වෙනවා 50,000ක්. ඒකට එකතු වෙනවා 55,500. 55,000. එතකොට එනවා කීයද? 5,68,500. ඔව් එතකොට අපිට පේනවා මෙතන ගන්නට 5,60,000 මුළු වත්කම් වල එකතුවට මුළු හිමිකම් හා වගකීම් වල එකතුව 5,68,000 සමාන වෙනවා කියලා. හරි. ඒ ගාන ඉවරයි.